සියලු දෙනා සවන් දෙන්න මේ පින්බර මොහොතේ මෙතනට දැන් රට දෙයියන් වැඩමවන බැවින් සියලු දෙනා ඉඳගෙන සිටින අසුන් වලින් නැගිට සාදුකාරයක් ලබා දෙන්න. සාදු සාදු සාදු. රට දෙවියන් පැමිණෙන ලෙස මා ඔබ රට දෙවියන්ට ආරාධනා කරනවා. සාදු සාදු සාදු. හරි සාදු සාදු සාදු. සාදුකාරයක් දෙන්න පින්වතුනි. සාදු සාදු සාදු. මේ ඔබ එකතු වෙලා ඉන්නේ මගේ රට යන සංගමේ විරිත දේශනා කිරීමටයි. මුලින්ම අද දිනේදී මම බණ තමයි ඔයාලට දේශනා කරන්නේ. හරි පින්වතුනි ඔබලා මට රුපියල් 5000 ගානේ මෙතන තියෙනවා. ඒකෙන් ඔයාලා තියලා යන්න පුළුවන් ඔයාලට. රුපියල් 5000 ගානේ ඔයාලා තියන්න. ඔතන කී දෙනෙක් ඉන්නවද කියලා ගණන් කරලා කියන්න පුළුවන් අපේ බිහාන් මහත්තයාට. හරි. අවසරයි ස්වාමීන් වහන්සේ. 1 2 2 3 4 5 7 12 ස්වාමීන් වහන්සේ මෙතන ඔබගේ බණ ඇසීමට 3 දෙනෙක් සිටින බව ප්‍රකාශ කරනවා. හරි පින්වතුනි ඉතින් මම හිතනවා මේ ශ්‍රාවකයෝ 3 දෙනා හොඳට බණ අසයි කියලා. ඉතින් මම ඉතින් මම හිතනවා ඔයාලා හොඳ බණ දේශනාව අහලා හොඳට රට ගිහිල්ලා හොඳ දෙයක් කරයි කියලා. ඉතින් අනවශ්‍ය දේවල් නොකර රට ගිහිල්ලා හොඳ දෙයක් කිරීම ගැන මම හිතනවා. මම හිතනවා මේ ශ්‍රාවකයන් 3 දෙනා හොඳට බණ අසනවා කියලා මගේ මනා බුද්ධියට වලහන් මගේ මනා බුද්ධිය. නැත්නම් මගේ බුද්ධියට හොඳට මේක තේරෙනවා. මට මේක දැන් මෙහෙම වෙනවා හොඳට දැන් දැනෙනවා ඔයාලා මගේ හොඳ බණ අහනවා කියලා. ඉතින් මං දැන් ඔයාලට කියලා දෙන්න දැන් පුතාලා අහගන්න කොහොමද සොරකමක් නොකර හොරෙන් රට පනින්නේ කියලා. විශ්ව නෙමෙයි පුතා 5000යි. විශ්ව නෙමෙයි පුතා 5000. හරිද? සදු සදු කියන්න පුතා මං එකට හරි ආසයි. සාදු සාදු සාදු. මේ බිහාන් මහත්මයා මේ නවිත මහත්මයා සාරංග මහත්මයා ඔබලා 3 දෙනාට පුතාලා ඔබලා 3 දෙනාට මම කියන්නේ ඔබලාගේ අනවශ්‍ය වාතය පිට නොකර මේ කුටීරය නිකන් මේව කරන්නේ නැතුව වාතය අපිට ශ්‍රවණය කරන්න බැරි නිසා ඉතින් මගේ හිල් දෙකට මගේ නාසයේ හිල් දෙකට මේ වාතය මගේ නායේ කුටීර දෙකට ගොස් මගේ වාතය තව යවන්න එපා සාරංග මහත්මයා ඔබට තමයි මේ අපේ මොකද්ද ඒකට කියන්නේ වාතය පිට වෙන්නේ. ඉතින් හරි ඒක අපිට කරන්න දෙයක් නැහැ. ඒ වගේ මේක නිසා ඉතින් මගේ කුටීර දෙකට ඔය වාතය ගියොත් එහෙම මට ගොඩක් අසාධනය වෙලා අයියෝ මේක හරියන්නේ නැහැ මමලා ඔයාලා රට යන්න තමයි ආවේ. ඉතින් ඒක පඩ යවන්න නෙමෙයි ආවේ. මේ වාතය යවන්න නෙමෙයි ආවේ. ඉතින් හරි නතර කරන්න. හරි මහත්මයා. හරි හිර කරගන්න ඕක. ඔයාලට නැත්තම් ඕන ටොයිලට් එකට ගිහිල්ලා ඔයාලට මොනව කරන්න පුළුවන්. ඉතින් මේ ටැගර් එකක් යනවා වගේ ඔයාලා ඕක කරන්න එපා. ඉතින් ටැගර් එකක් යනවා වගේ කරන්න එපා. බිහාන් මහත්මයා සහ නවිත මහත්මයා රණ්ඩු නොකර රට යන්න පිළිබඳ දැනගන්න. ඉතින් රට යන්න පුළුවන් ඔයාලට රණ්ඩු නොකර. පට් කරපන්. හාමුදුරනේ තොටත් එක්ක වඩයනා සමාවෙන්න හාමුදුරනේ. තොට කිව්වට සමාවෙන්න. ඔබතුමාටත් එක්ක වාතය පිට වෙනවාද කියලා මට විශ්වාසයක් නොමැත. හරි අපේ ශ්‍රාවකයෝ අහගන්න. ඉතින් පුතාලා ඉතින් මං අද ඔයාලට දැන් ඔයාලට මං කියලා දෙන්නේ ඔයාලා අහගන්න මං ඔයාලට පිරිත තමයි දේශනා කරන්න යන්නේ. හරි ඉතින් අපි මාල පටන් ගමු. ඔබලාත් අත් දෙක වැඳ ගන්න සාදුකාරයක් දෙන්න මුලින්ම. 5000 තමයි. හරි. ඉතින් විශ්ව නෙමෙයි මහන්ත 5000. හරි ඉතින් හරි මම දැන් පිරිත දේශනා කරන්න තමයි යන්නේ. හරි අපි පටන් ගමු. Malaikat sama Rudi sama ini mana kan dia wasani Watan Allah amu ta watan Allah ini kan na pe amma ni Allah ini aku bisa orang deh
Bitawan තමයි ඒ හොඳටම කරන්නේ ඉතින් මල්පිට තමයි නවුපිට තමයි ඉතින් සල්ලි ගන්න ඉතින් හොරටම යවලා ඉතින් නවුපිට තමයි සල්ලි ගන්න මම හොඳටම යවලා මේ සරංග තමයි සරංග දෙකේ කරන්නේ මේ ඉතින් මම සරංග තමයි ඔක්කොම සරංගට සරංග තමයි හොරට ඔක්කොම කරන්නේ හොරට තමයි දෙන්නේ අපේ සරංග දිනම් තමයි හොඳටම සල්ලි ටික අරගෙන හොරගම කරන්නේ ඒ මොඩියන් තමයි ඉතින් දෙවියන් ගානේ තමයි අපි තමයි කරන්නේ හොඳටම ඉතින් දෙවියන් තමයි හොඳටම කරන්නේ හරි හරි එහෙනම් අපි පිළිද මතර ගමු නෑ සුදි අච්චරෝ නැගි එපා ඉන්න ගන්න ඉතින් මම ඔබලට කියලා දුන්න විදිහට රැප් එක වගේ තියෙන පිරිත රැප් පිරිත තමයි මේකට කියන්නේ රට රැප් පිරිත කියලා. ඉතින් ඒ රට රැප් පිරිත ඔයාලා 3 පාරක් විතර ශ්‍රවණය කරන්න දවසට. එතකොට ඔබලාට වීසා මාස 3න් ලැබෙනවා නම් මාස 1කමාරෙන් ලැබෙනවා. ඉතින් ඒක ඔබලා ඉගෙන ගන්න. ඉතින් ඉගෙන ගත්තට පස්සේ ඔබලා යන රටකට ඔබලා ගියොත් එහෙම රුමේනියා වගේ රටකට ඔබලාට රුමේනියා භාෂාව හොඳටම පුළුවන් වෙනවා. ඉතින් මම කියන මේ පිරිත ඔබලා 3 වතාවක් ශ්‍රවණය කරන්න. ඔබලාට ඒ පිරිත ඩවුන්ලෝඩ් කර ගැනීම සඳහා මම ඔබලාගේ මගේ ස්මාර්ට් ෆෝන් එකෙන් ඔයාලට මේක දාන්න තියන්නම්. ඉතින් මේ තියෙනවා මගේ ස්මාර්ට් ෆෝන් එක. මම මේකෙන් ඔයාලට දාන්නම්. මේ තියෙන්නේ පිරිත ඔයාලට බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ පිරිත. ඔයාලට මේක ගන්න නම් රුපියල් 10000ක් ගෙවන්න වෙනවා. ඔබලාට මේක ඔන්ලයින් හරහා මේක ගෙවා ගන්න හැකියාව තියෙනවා. ඉතින් ඔව් සෞදුකාරයක් දෙන්න පින්වතුනේ. සෞදුකාරයක් දෙන්න. හරි ඉතින් දැන් වෙලාව 12 පසු වී විනාඩි 5ක් විතර ගත වෙලා තියෙනවා. ඉතින් මගේ දාණය පිළියෙල කරන ගමන් තියෙන්නේ ඔබලාට දාණය මිලදී ගැනීමේ හැකියාවක් තිබෙනවා. ඉතින් ඔයාලට පුළුවන් අපේ නිල් කඩරොළු බීම එක බොන්න. ඉතින් ඒකෙන් ඔයාලා රට යන එකේ ඔයාලා හෙට රට ගියොත් එහෙම අද යන ඔයාලගේ අනවශ්‍ය බොක බර නැති වෙලා යනවා. ඉතින් ඔයාලා ඒක ගණන් ගන්නපො ඔයාලගේ බය එහෙම නැති වෙලා යනවා. පොඩ්ඩක් නවත්තනවාද ඒ මේ නිල් කඩරොළු බීම කීයක් විතර වේද අපේ දානෙත් එක්කම ඒ නිල් කඩරොළු බීම එක ඔයාලට රුපියල් 10000ක් විගේ මුදලකට සුළු මුදලකට ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් නිල් වරකා වැනි දේවල් ඔයාලට මිලදී අරගෙන හොඳට කන්න දාණය පිළිගන්න පුළුවන් ඔයාලට. මම නම් ගන්න. ඉතින් ඔයාලට පුළුවන් ඒව ගන්න. ඉතින් මගේ මේ තියෙන වගාවෙන් තමයි මම මේවට නෙලා ගන්නෙ. ඔරිජිනල් බඩු. හරිද? ඉතින් රට යන එක මම ඔරිජිනල් විදිහට කරලා දෙනවා. ඔයාලට පුළුවන් හරියට රැප් එකක් වගේ ඔයාලා රැප් ගිහිල්ලා රට ගිහිල්ලා හොඳට මේ වෙලාව ඉන්න. ඉතින් හරි ඒ පිරිත ඔයාලා හොඳ දේශනා කරගන්න. අද බණ ටික මම හෙට තමයි ඔයාලට කියලා දෙන්නේ. ඉතින් බයිකෙන් ඔයාලට රට යන ක්‍රම දෙකක් කියලා දෙන්න පුළුවන්. ඉතින් නිල් කඩරොළු බීම එක බීලා තව ඔයාලට තියෙන ඔක්කොම ටික කරලා ඉතින් මම තමයි නිල් කඩරොළු මලෙන් උපන් කුමාරයා. හරිද? ඔයාලා මොනවද කියන්න හරි අපුඩි ගහන්න. ඉතින් මට ඔය මල දෙන්න. මේක මම නෙලා ගත්තේ රුපියල් 15000ට මේ මල වලට මිලදී ගන්න පුළුවන්. මම මේක මගේ වත්තෙන් මිලදී ගත්ත එකක්. ඔයාලට පුළුවන් මේක මිලදී ගන්න. ඉතින් මාත් වත්තෙන් තමයි මිලදී ගත්තේ. මොකද මගේ ශාක වලින් මම මේ සල්ලි දෙලට තමයි ගන්න. මේ ශාකත් මාත් එක්ක කතා කරන. يعني මම හොඳ දෙයියෙක්. හරිද? ඔයාලට මේ ශාක වලින් ඔයාලට කතා කරගන්න පුළුවන්. හරිද? ඔයාලට දැන් මම මේ මල ඔයාලගේ හොඳම ශ්‍රාවකයාට නිකන් දෙනවා. ඉතින් අපුඩි ගහන්න ශ්‍රාවකයා තමයි මම AI තාක්ෂණය මගින් ශ්‍රාවකයා වීඩියෝ කරලා ඔක්කොම කරලා AI තාක්ෂණයට දැම්මට පස්සේ AI කියන්නේ මගේ බිලි AI ඒ කියන්නේ නිල් AI එයා කියලා තියෙනවා මෙන්න මේ මල හම්බෙන්න ඕනේ බිහාන් මහත්මයාට කියලා. ඉතින් බිහාන් මහත්මයාට අපුඩියක් ගහන්න හරි මට ශ්‍රාවකයනි ඔබට ප්ලේන් එකේ යන්න බයයි කියලා. ඉතින් මම ඔයාලට කියන්නම් කොහොමද කෙලින්ම යන්නේ කියලා නොමිලේ යන්නේ කොහොමද කියලා ප්ලේන් එකට ටිකට් ගන්නේ නැතුව. ඉතින් මම රුපියල් 10000 يعني ඕස්ට්‍රේලියාවට ප්ලේන් එක යනවා නම් රුපියල් ලක්ෂ 5ක් විතර යනවා. අපේ ලක්ෂ 5ක් අනේ වෑයම් මුද්ද කවන්න මට හැඟ වෙන විදිහට ඔබලා 3 දෙනා විසින් ප්ලේන් එකේ යාමට අදිමදි කරන බව මට හැඟ වෙනවා. ඉතින් ඔබලාට පුළුවන් නොමිලේ නෙමෙයි ඔයාලා හිතන්න එපා හැමදේම නොමිලේ ගන්න එපා. හරිද? ප්ලේන් එකේ ඕස්ට්‍රේලියාවට යන්න රුපියල්
ලක්ෂ 10ක් විතර යනවා. ඉතින් ටිකට් එක ගන්න ඒ වුණත් අපෙන් ඔබලාට රුපියල් ලක්ෂ 20ට නැවේ යන්න පුළුවන් හෝ බෝට්ටුවේ යන්න පුළුවන්. ඉතින් ඔබලා කැමති දෙයක් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් hina වෙන එක තමයි අපේ හොඳම දේ. ඉතින් අපිට ඇඟට හොඳයි hina වෙන එක. hina වෙලා මම ඒකට කැමතියි. hina වෙන්න. ඇති බල්ලෝ hina වෙන්න එපා. ඉතින් ඔයාලා රට ගියාට පස්සේ බල්ලෝ වගේ hina වෙන්න එපා. ඔයාලට උපදෙස් දෙනවා. ඉතින් මගෙන් උපදෙස් ගන්න පුළුවන්. ඕන වෙලාවක කෝල් කරන්න පුළුවන්. ඉතින් 077යි 51යි 62යි ගෙම්බයි හරි. ඉතින් මේක තමයි මගේ ඕස්ට්‍රේලියාවේ නම්බරේ. ඉතින් hina වෙලා මම ඒකට කැමතියි. හරි බිහන් මහත්තයා. හරි ඉතින් හරි එහෙනම් ඔබලාට යන්න පුළුවන්. මම දහවල් දාණය ගැනීම සඳහා ඔබලාගෙන් රුපියල් 5000 දැන් මෙතන 5000 දෙනවා 15000 තිබලා ලබලා තියෙනවා. තව 5000ක් තිබලා ලබන්න මගේ දාණය සඳහා වියදම් කරන්න ඔබලා තව 5000 දබන්න. එතකොට මගේ දාණය සඳහා ඔබලාගෙන් මට සුරි මේකක් දරා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. එහෙනම් මම අදට ගිහින් එන්නම්. මගේ දාණය මගේ පිළිලේ කරමින් අදි බව මට දැනෙනවා. ඉතින් එහෙනම් මං ගිහින් එන්නම්. මගේ ප්‍රාඩෝ රතේ දැන් මේ වෙන විදිය ලෑන්ඩ් ක්‍රූසර් රතේ hina වෙලා ලෑන්ඩ් ක්‍රූසර් රතේ දැන් වැඩම කරනවා. ඉතින් එහෙනම් මම දැන් hina වෙන්න ඇති. ලෑන්ඩ් ක්‍රූසර් රතේ ආවගමම මම යනවා. ඉතින් එහෙනම් වඩිනවා. එහෙනම් මම ගිහින් එන්නම්. ඔයාලට සුබ දහවල. එහෙනම් සාදු කියන්න සතයයි මේ මහත්තයා රුපියල් 5000යි. හරි එහෙනම් මම ගිහින් එන්නම්. බයි. අප දෙයන්ට රත්නත්තරය පිහිටයි. ඉතින් අප මේ වෙලාවේ රත්නත්තරය පිහිට පතමින් අපි හාමුදුරුවන්ට ආයුෂ ගාථා කියමින් හාමුදුරුවන්ට නික්ම යාමට අප උදව් කරමු.